ඔය දැන් ඔය තියෙන පළවෙනි සූත්‍රය තමයි hot water. හරිද? පළවෙනි සූත්‍රය තමයි E සමානයි ms delta t. හරිද? හරි. කතා අල්ලකෝ බා. තනියෙන් කතා කරලා. හරි. ඊට පස්සේ m කියලා කියන්නේ mass එක, e කියලා කියන්නේ energy එක, s කියලා කියන්නේ specific heat එක, delta t කියන්නේ temperature difference එක. හරිද? specific heat එක 4.18 kilojoule kilogram per kelvin. හොඳේ? ඒක සාමාන්‍යයෙන් දෙනවා. ඊට පස්සේ ඒ සූත්‍රෙම තව සූත්‍රයක් තියෙනවා E සමානයි PT කියලා. يعني එනර්ජි එක සමාන කරලා තියෙනවා power එක plus time plus power එක වැඩි කරනවා time එකකින්. හරිද? ඊට පස්සේ ඊට අමතරව ආයි සූත්‍රයක් දීලා තියෙනවා P සමානයි V delta t බෙදීම 14.3 වැඩි කිරීම m කියලා. එතකොට ඒකේ V කියලා කියන්නේ අපි ගන්න වොලියුම් එක එන්නේ ලීටර්ස් වලින් එන්නේ. P power එක m කියලා කියන්නේ මිනිට්ස් කර ගන්න ඕනේ 60න් වැඩි කරලා තියෙන ටයිම් එක. ඩෙල්ටා ටීටා කියලා කියන්නේ අර කලින් වගේම තමයි ටෙම්පරේචර් ඩිෆරන්ස් එක. හරිද? එතකොට ඕක කෙලින්ම ගානට ආදේශ කරන්න තමයි දැන් තියෙන්නේ. තුන්වෙනි ගානේ නම් මේ මික්සින් එක වෙලා එන සීන් එක මට හරියට පැහැදිලිත් නෑ. ඒක අර මැඩම් ආදේශ කරපු විදිහ තේරෙන්නේ නෑ. ඊ එහෙම ගත්තේ කියන එකේ පොඩි අවුල් තියෙනවා. අර පළවෙනි කොටස් දෙක කියලා දෙන්න. දුලා ඒ ගාමේ ඔය සූත්‍ර තුන තේරුණාද කියන්නකෝ. සූත්‍ර තුන සාමාන්‍යයෙන් දෙනවා. කියන්නේ මොකද්ද කියන එක පොඩ්ඩක් මතක තියාගන්න. V වලින් කියන්නේ මොකද්ද? ඩෙල්ටා ටීටා වලින් කියන්නේ මොකද්ද? M වලින් කියන්නේ මොකද්ද? P මොකද්ද? ඒ ටික පොඩ්ඩක් මතක තියාගන්න. මේ ඒකේ ගාන ෆොටෝ එකක් අහලා දාන්න. මොකද්ද මේ අහනකො දැන් මේ හොට් වෝට් එකේ මේකේ දීලා තියෙනවා ලීටර් 135ක් තියෙනවා කියලා තියෙනවා හොට් වෝටර් ස්ටෝරේජ් එකක්. හරිද? සිලින්ඩර් එක ඒකේ ටෙම්පරේචර් එක දීලා තියෙනවා කෝල්ඩ් වෝටර් ටෙම්පරේචර් එක දීලා තියෙනවා 10යි කියලා. hot water should be 65 celsius කියලා දීලා තියෙනවා. calculate necessary heat input provide 3 hours කියලා තියෙනවා. දැන් මේ පැය 3කට කොච්චර heat input එකක් එනවද කියලා නේ බලන්න තියෙන්නේ. කියන්නේ power එකක් නේ. එතකොට අපිට මේකේ කරන්න තියෙන්නේ කෙලින්ම අපිට ආදේශ කරන්න පුළුවන් අර මං කිව්ව P සමානයි නංගියරද උඩම තියෙන මේ ඔය නේ ඔයා පෙන්නපු ස්ලයිඩ් එකෙම තිබ්බයි. ඔන්න මේදී P සමානයි V ඩෙල්ටා ටීටා බෙදීම 14.3 m කියලා. එතකොට V කියන්නේ ලීටර් 135. ඒක අපිට ගානේ දීලා තියෙනවා. ඊට පස්සේ ඩෙල්ටා ටීටා කියලා කියන්නේ ඩිෆරන්ස් එකනේ. හොට් වෝටරයි කෝල්ඩ් වෝටරයි අතර තියෙන ටෙම්පරේචර් ඩිෆරන්ස් එකනේ. හොට් වෝටර් එක දීලා තියෙන්නේ ඈ 55යි. ඔව් හොට් වෝටර් එක දීලා තියෙන්නේ 65යි. මේ කෝල්ඩ් වෝටර් එක දීලා තියෙන්නේ 10යි. මේ දෙක අතර වෙනස. ඊට පස්සේ බෙදන්න තියෙන්නේ 14.3 වැඩි කරන්න තියෙනවා පැය 3ක් නේ. එතකොට පැය 3ක් කියලා කියන්නේ අපිට මිනිත්තු වලින් මේක ඕනේ 60න් වැඩි කරන්න ඕනේ. මිනිත්තු වලට ගන්න. එතකොට ඒක සුළු කරලා එනවා කෙලින්ම පව එක. මේ කියන 3 වැඩි කිරීම 60. 3 වැඩි කිරීම 60. ඒ ගාන සුළු කරාම කෙලින්ම පව එක එනවා. මම ගානත් ඕන ෆොටෝ එකක් දාන්න. ෆොටෝ එකේ අර දිග ගාන කියලා ජෙගා කිව්වේ. ඒ ගාන පොඩ්ඩක් මැඩම්ගෙන් අහගන්න ඕනේ. ඒ ගාන පැහැදිලි නෑ මට නම්. දුලංජලි වාටත් ඒක පැහැදිලි නෑ නේද? මික්සින් එකනේ. ඔව්. පැහැදිලි නෑ අර ටෙම්පරේචර් ගන්න විදිය කොහොමද දිගට හිතා ගන්න බෑනේ අර. මත හොට් වෝටින් එකයි. අන්න ඒකයි. ඒකේ හින්දා පැහැදිලි නෑ. ඒක හරියට ගන්න ඕනේ. නැත්තම් නම් තියෙන ඔය සූත්‍ර වලට කරලා හදන්න. ඔව් ඒක එක්සෑම් එකේදී දෙන්න අතර දෙනවා අර මේ මතකද අපි ක්ලාස් එකේදී කරා මේ අර ස්ටැටිෆිකේෂන් කියලා. what is stratification and ඒක importance එක මොකද්ද කියලා අර එවෙලේ ලියලා දුන්නේ. අන්න ඒකත් එක තමයි calculation එක යන්නේ. එතකොට මේ දන්නේ කම්මට ඉතින් සූත්‍රයට ස්ටැටිෆිකේෂන් එකට සම්බන්ධ මේ විදිය ගන්නනේ දෙවෙනි ගාන වගේ කන්නේ සෙට් වෙන්නේ. තුන්වෙනි ගාන වගේ එකක්. මික්සින් එක සම්පූර්ණව මික්සින් ටෙම්පරේචර් ඒක තමයි. ඔය එක ටිකක් මේ තේරුම් ගන්න අමාරුයි මැඩම් කියලා දුන්නේ නෑ හරියට. එකයි හැදුවෙත් එක ගාන. ඒ ගාන එන්න අනිත් ඒවා ඔය විදිහට සූත්‍රයට ආදේශ කරලා හදන්න තියෙනවා. ඒ කියන්නේ ස්ටැටිෆිකේෂන් එක කියලා කිව්වේ අර හොට් වෝටර් ටැංකියේ කෝල්ඩ් වෝටර් ටික යට තියෙන්නේ. රත් වෙච්ච වතුරනේ උඩ තියනවා කිව්වේ ස්ටැටිෆිකේෂන් කියලා කියන්නේ අර ලේයරින් මෙතඩ් එකක්නේ. ඒ කියන්නේ මේ හොට් වෝටර් ටැංකියේ උඩින් හොට් වෝටර් ගන්නවා අපි අවුට් එක යට තියෙන්නේ කෝල්ඩ් වෝටර්.
ඒකට අපි යට තියෙන ෆෝල්වර්ඩ් ටික රත් කර කර තමයි හැමසෙම උඩින් දෙන්නේ. එතකොට මේ ගණන් වල මේ උඩ මේ හොට්ටුවට මෙච්චරයි කියලා දන්නවනම් යට කොටස හොයාගන්න බෑ ටෝටල් ස්ටෝරේජ් එක හොයන්න. අන්න එහෙම ගානක් තමයි දැන් මැඩම් හැදුවේ. සම්පූර්ණ වොලියුම් එක හොයාගන්න විදිය. ඒකේ තියෙන ටෙම්පරේචර් ඒව හරියට ආදේශ කරන්න ඕනේ. එතන තමයි පොඩ්ඩක් තේරෙන්නේ නැත්තේ. මැඩම් ආයි මේ ගන්න ඉනිෂියල් වෝටර් ටෙම්පරේචර් එක හැම වෙලාවෙම 10 කියලා ගන්න කියලා කිව්වනේ. තේරුන්නේ නැහැ ඒකට. වෝටර් ටෙම්පරේචර් එක 10 කියලා ගන්න කිව්වා. එතකොට අපිට මේකේ අත්වෙන්න ඕනේ ප්‍රමාණය දීලා තියෙනවනේ. ඉනිෂියල් ටෙම්පරේචර් තමයි හිතන්නේ මට මතක හිටියට ගන්න තිබ්බේ. දැනගන්න ඕනේ තිබ්බේ. මම බැලුවා එකපාරක්. පොඩි ස්ලයිඩ් එකක් මම ෂෙයා කරන්න බලන්න. අන්තිම ස්ටැටිෆිකේෂන් වල උත්තරයක් තියෙනවා. ඒකට අදාළ ගාන මේ මික්සින් මෙන්න මේ. මෙන්න මෙහෙම දඩා හැදුවා.